හායි ඔයාලට කොහමද? දැන් මම මේ යන්නේ අපේ අක්කත් එක්ක ෆුඩ් සිටි එකට. අද අපි කරන්න යන්නේ චූටි ලොග් එකක්. මේ තියෙන්නේ බෝමිලිය ෆුඩ් සිටිය. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බෝමිලිය ෆුඩ් සිටියට. අපි අද අයිස් පලං වලින් රස අයිස් පලං එක මොකද්ද කියලා තෝරනවා. යා. ඔන්න අක්කයි මායි දැන් ෆුඩ් සිටියට ආවා. අක්කා යනවා මම මේ අයිස් පලං හොයන්න. නෑ යනි මේ යා යන්නේ මේ බබාට පැම්පස් ගන්න. එතන තියෙනවා එක පාටින් පැම්පස්. අක්කට ඕනි බඩු ටික ගන්න කියලා බබයි මායි යනවා අයිස් පලම් හොයාගන්න. මෙන්න තියෙනවනේ මෙතන ගොඩාක් ಜಾති ගන්න ගියාම පිස්සු හැදෙනවා. අයිස්ක්‍රීම් 6ක් ගෙනාවා. අයිස්ක්‍රීම් 6ක් ගෙනාවට දෙකක් බබාලට දීලා දැන් 4යි. මේ තියෙන්නේ 4. දියුල් එකෙන් එකක් ගෙනාවා, ස්ට්‍රෝබරි එකෙන් එකක් ගෙනාවා, අඹ රස එකක් ගෙනාවා, නිකන් අඹ වලින් එකක් ගෙනාවා. 4යි ඉතින් ඊතර උනේ. බබා කොනමෝ? සයිද? කතයි කියන්නේ. අනේ එකක්. ආව් කනෝ ගෙටියා පුයි. No. බයි no. ගන්න. Hi. වීඩියෝ කරන්න කියලා අන්තිමට වෙච්ච වැඩේ. අයිස් ටිකක් දීවෙලා. ඈලි අපි කන මේක. මේක නම් මේ අමු අබ්බ එක. මේක නම් ඇත්තටම අඹ රහක් එන්නේ. පොඩක් කලවල්. ඇත්තටම අමු අඹ එන්නේ. නිකන් මැංගෝ රහ නෙවෙයි අමු අඹ. දිනමකෝ කෙල්ලේ. මොන හරි කියන? කාන්ත කොළඹ. අමු අඹ නේද? ඒ කියන්නේ අඹ රහ අඹ මේ කිරියම් අන්නේ කිරියම් ග්‍රහක් ඉන්නේ. ඔය දියුල් එක කාලේ පොඩ ගෙනත් දෙන්න දියුල් එක පොඩ. මේ දියුල් එක කොහොමද මේක දැන් කඩන්නේ? මේ කඩන්නේ කොහොමද? දියුල් එක නම් පට්ට රහයි ඈ. දියුල් එක පට්ට. ස්ට්‍රෝබරි එක මිල්ක් ඒ කෑවේ නිකන් අඹ එකනේ. රසම එක තමයි නිකන් අඹ එක. දෙවෙනි රස එක දියුල් එක. තුන්වෙනි රස එක අමු අඹ එක. හතරවෙනි රස එක තමයි ස්ට්‍රෝබරි එක. මට නම් ස්ට්‍රෝබරි එක එච්චරම සෙට් වෙන්නේ නැහැ. ඔක්කොම සෙට් වෙනවා අපේ චූටි බබාට. අලුත් ලොග් එකකින් හම්බෙනකන් ගිහින් එන්න. බයි.